all right. Welcome to More Than English. First of all, I would like to thank you from the bottom of my heart for subscribing my YouTube channel. If you haven't subscribed me yet, I invite you to subscribe me now. Without further ado, I'll tell you what this More Than English is. As you know, there are plenty of ways that you can learn English. Courses, classes, internet, books for examples. You can get good knowledge from them whether you pay or not. Why do you struggle to learn English like this? Yes, it's a global language. It enhances the communication skill, it fosters positive relationships, and it boosts your confidence. It leads to greater success in both personal and professional life, as well as it promotes a respectful and a comfortable social environment. But most of the time, you'll find these sources which will improve only your communication skill. They don't care about your personality, your confidence, your creativity, nothing. But More Than English was created to boost your English proficiency while upgrading your personality and life skills. So stay tuned. It's More Than English. More Than English YouTube නාලිකාව වෙතට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ මේ YouTube නාලිකාව subscribe කරාට. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මම ආරාධනා කරනවා දැම්මම අපිව subscribe කරන්න කියලා. එතකොට මම අද මේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක අරගෙන එන්නේ මේ More Than English කියන්නේ මොකක්ද කියලා පුංචි හැඳින්වීමක් විදියට. More than ඒ කියන්නේ ඉංග්‍රීසි වලට වැඩි යමක් තමයි අපි මේ More Than English වලින් ඔයාලට අරගෙන එන්නේ. අපි දන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩාක් මාධ්‍ය මේ වෙනකොට තියෙනවා. අන්තර්ජාලය, පොත්පත්, පාඨමාලාවල්, අමතර පන්ති මේ හැම එකකින්ම ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් කිසිදු ගැවීමක් කරන්නේ නැතෝ. ඇයි මේ විදිහට මහන්සි වෙලා ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න යන්නේ? ඇයි මහන්සි වෙන්නේ මේ තරම්? ඔව්. ඉංග්‍රීසි කියන්නේ විශ්වීය භාෂාවක්. ඒක සංනිවේදන මාධ්‍යයක්. ඒ වගේම ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න පුළුවන් සමාජයේ ඔයා ඉන්න තැනින් ඉහළට ඔසවලා තියන්න පුළුවන් උපකරණයක් විදියට හඳුන්වන්න පුළුවන් ඉංග්‍රීසි කියන එක. ඔයාගේ පෞද්ගලික ජීවිතය වගේම ඔයාගේ වෘත්තීය ජීවිතය මේ දෙකම හොඳ ආත්ම විශ්වාසයකින් අරගෙන යන්නට ඉංග්‍රීසි කියන දේ භාෂාව ඉවහල් වෙනවා. ඉතින් මේ විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩාක් මාධ්‍ය තිබුණත් ඉංග්‍රීසි ගොඩාක් මහන්සි වෙලා ඉගෙන ගත්තත් මේ ගොඩක් තැන්වල වලින් ඔයාගේ මේ පෞරුෂය නැත්නම් ඔයාගේ ජීවන කුසලතාවයන් ඉහළ නංවන්නට නම් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මේ More Than English අපි සූදානම් වෙනවා ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරනවත් එක්කම ඔයාගේ ජීවන කුසලතාවයන් ඔයාගේ පෞරුෂයන් ඔයා ඉන්න තැනින් ටිකක් ඉහළින් ඉහළට හදාගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මොකක්ද මේක වෙන්නේ කියලා ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ආපහු ආරාධනා කරනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරාට ගොඩක් ස්තුතිවන්ත.